ඔයා කවදාවත් හිතුවද ලංකාවේ හොලිවුඩ් චිත්‍රපටයකටත් වඩා දරුණු සැලසුම් සහගත මංකොල්ලයක් සිද්ධ වුණා කියලා. මේක නිකම්ම මංකොල්ලයක් නෙවෙයි. මේක තමයි ලංකාවේ අපරාධ ඉතිහාසය වෙනස් කරපු ටර්ෆ් ක්ලබ් මංකොල්ලය. කාලය වර්ෂ 1949යි. ඒ කාලේ කොළඹ තුරග තරඟපිටිය එහෙමත් නැත්නම් ටර්ෆ් ක්ලබ් එක කියන්නේ කෝටි ගණන් සල්ලි ගැවසෙන තැනක්. මේ සල්ලි වලට ඇහැදාගෙන හිටියේ නිකම්ම හොරෙක් නෙවෙයි. එයා නමින් ජොන් සිල්වා. හැබැයි හැමෝම එයාව හැඳින්වුවේ මහා මොලකරු කියලා. ඇයි දන්නවද? ඔහු දැනගෙන හිටියා මේ සල්ලි අරගෙන යන ආරක්ෂක රථයට බලෙන් පැනලා පහර දෙන්න බැරි බව. ඒ නිසා ඔහු ලංකාවේ කවුරුත් නොහිතපු සැලසුමක් ගැහුවා. අපි හොරු වගේ යන්න හොඳ නෑ. අපි යන්න ඕන පොලිසිය වගේ. දිනය හරියටම 1949 ජනවාරි 31 වෙනිදා. ටර්ෆ් ක්ලබ් එකේ එකතු වුණු රුපියල් ලක්ෂ 4ක මුදලක් ඒ කාලේ හැටියට මේක අති විශාල ධනයක්. පෙට්ටිවල දාගෙන ආම්ස්ට්‍රෝං කියන ආරක්ෂිත කාර් එකකින් බැංකුවට ගෙනියන්න පිටත් වුණා. කාර් එක කොළඹ පාරේ යද්දී එකපාරටම ඉස්සරහින් පොලිස් ජීප් එකක් හරස් කළා. ඒ විතරක් නෙවෙයි පාර මැද්ද හිටිය පොලිස් නිල ඇඳුම් මැදගත්ත නිලධාරීන්. සල්ලි ගෙනියපු කාර් එකේ රියදුරු හිතුවේ මේක සාමාන්‍ය පොලිස් පරීක්ෂාවක් කියලා. ඔහු කිසිම සැකයක් නැතුව වාහනය නැවැත්තුවා. ඒක තමයි ඔහු කරපු අන්තිම වැරද්ද. වාහනේ නවත්තපු ගමන් පොලිස් ඇඳුමින් හිටපු මේ දරුණු මංකොල්ලකාරයෝ තමන්ගේ වෙස් මුහුණු ගෙලෙව්වා. එතන හිටපු රියදුරට සහ ආරක්ෂකයන්ට කිසිම දෙයක් හිතාගන්නවත් වෙලාවක් ලැබුණේ නෑ. එක පාරටම වෙඩි සද්දයක් ඇහුණා. මුදල් ගෙනියපු කාර් එකේ රියදුරුගේ පපුවටම වෙඩි වැදුනා. මොහොතකින් මුළු පළාතම ලේ විලක් වුණා. මේ මහා මොලකාරයෝ රුපියල් ලක්ෂ 4ක සල්ලි මිටි ටිකක් අරගෙන අර ව්‍යාජ පොලිස් ජීප් එකේම නැගලා අතුරුදහන් වුණා. මුළු ලංකාවම මේ සිද්ධියෙන් කම්පා වුණා. පොලිසියට මේක විසඳ ගන්න බැරි වුණා. මොකද හොරු ඇඳගෙන හිටියේ පොලිස් ඇඳුම් නිසා මිනිස්සුන්ටවත් හෝඩුවාවක් දෙන්න බැරි වුණා. හැබැයි අපරාධයක් කවදාවත් සදාකාලිකව හංගන්න බෑ. සල්ලි බෙදා ගන්න ගිහින් ඇති වුණු පොඩි ආරවුලක් සහ වියදම් කරපු විදිහ නිසා පොලිසියට පොඩි හෝඩුවාවක් ලැබුණා. එතනින් පස්සේ ලංකාවේ දක්ෂතම පොලිස් කණ්ඩායම් එකතු වෙලා මේ මිනිමරු කල්ලිය කොටු කරගත්තා. ජොන් සිල්වා ඇතුළු කල්ලියට නීතියෙන් ගැලවෙන්න පුළුවන් වුණේ නැහැ. අවසානයේදී සල්ලි වලට තියෙන කෑදරකම නිසා ජීවිත කිහිපයක් නැති වුණා. මේ මංකොල්ලය ලංකාවේ ඉතිහාස පොතේ ලියවුණේ දරුණුතම සහ සැලසුම් සහගතම මංකොල්ලය විදිහට. ඔවුන්ට ඒ සල්ලි වලින් සැප විඳින්න ලැබුණේ නැහැ. අන්තිමට ඔවුන්ට උරුම වුණේ එල්ලුම් ගහ විතරයි. දැන් මට කියන්න, සල්ලි වෙනුවෙන් මිනිස්සෙක්ට මේ තරම් පහත් වෙන්න පුළුවන්ද? තමන්ගේ මොළය පාවිච්චි කරලා අහිංසක මිනිස්සුන්ව මරලා ගත්ත සල්ලි වල රහ ලේ රහයි කියලා ඔවුන්ට තේරුණේ මැරෙන මොහොතේ වෙන්න ඇති. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. හැබැයි මේ අපි කතා කළේ පේන්න තියෙන මිනිස්සය හොරකම් කරන සල්ලි ගැන විතරයි. ඔයා දන්නවද ලංකාවේ පොළොව යට හැංගිලා තියෙන ගන්න ගියොත් අනිවාර්යයෙන්ම බිල්ලක් ඉල්ලන සාපලත් නිධන් ගැන? ලංකාවේ කවුරුත් එලිපිට කතා නොකරන ලේ ඉල්ලන නිධන් වදුල සහ බහිරව පූජා ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් සම්පූර්ණ විස්තරයක් කියනවා. ලංකාවේ පස්යට හැංගුණු ඒ භයානක රහස දැනගන්න ඔයාට හයියක් තියනවද? එහෙනම් මේ ගමන යන්න ඔයත් අපිත් එක්ක එකතු වෙන්න. අභිරහස් ලෝකයේ දොරගුළු අරින අපේ PK Studio YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත්ම කතා එසනින් දැනගන්න The Midnight Files Facebook පිටුවත් follow කරන්න. මතක තියාගන්න, රහස් තියෙන්නේ හංගන්න නෙවෙයි එළියට ගන්න. ඊළඟ කොටසින් හමු වෙමු.